පුරාණ අවධියේ ඉඳලම නූතනයේ දක්වාම මේ මැජික් කියන දේ වසර දහස් ගණනක් තිස්සේ මනුෂ්‍යත්වය ආකර්ෂණය කරගන්න සමත් වුණා. මනක්කල්පිත චිත්‍රපට, වේදිකාවල තියෙන රංගනයන්, ඒ වගේම හැලොවීන් ඇඳුම්, ඒ වගේ දේවල් එක්ක සම්බන්ධ වෙන්න බොහෝ කලකට පෙර ඉඳලම මැජික් අපේ ආගම් එක්ක, වෛද්‍ය විද්‍යාවත් එක්ක වගේම අපේ සංස්කෘතීන් වල ගැඹුරින්ම මුල් බැසගත් කොටසක් බවට පත් වෙලා තිබුණා. යථාර්ථය වෙනස් කරන්න පුළුවන් නොපෙනෙන බලවේග, අద్භූත බලයන්, ඒ වගේම චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ විශ්වාසය මේ සෑම ශිෂ්ටාචාරයකම පැතිරලා තිබුණා. අපි අද බලමු මේ වීඩියෝ එකෙන් මැජික් වල පරිණාමය කොහොමද වුනේ කියලා. මේක අපි මායාවක් විදිහට නැතුව මානව ඉතිහාසය පුරා ආධ්‍යාත්මිකව හා සංස්කෘතිකව පැතිරුණු බලවේගයක් ලෙස තමයි අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ආරම්භයක් විදිහට මේ පුරාණ ශිෂ්ටාචාරවල පුරාණ කාලේ මැජික් කියන එක ආගමෙන් හරි විද්‍යාවෙන් හරි වෙනස් කොටසක් විදිහට සලකනු ලැබුවේ නැහැ. ඒක අපේ ජීවිතයේ එක එක සිදුවීම් වලදී අපිට ආරක්ෂා වෙන්න, ඒ වගේම ලෙඩ රෝග වලින් අපව සුව කරන්න, ඒ වගේම අමනුෂ්‍ය බලපෑම් වලින් බේරෙන්න අපි භාවිතා කරපු පූජනීය බලවේගයක් විදිහට තමයි සැලකුවේ. පුරාණ ඊජිප්තුවේ මැජික් හේකා කියන නමින් තමයි හැඳින්වුවේ. ඒක දෙවියන් විසින් අපට තෑගි කරන ලද දිව්‍යමය බලයක් විදිහට විශ්වාස කරා. හේකා සංකල්පයක් සහ දෙවියෙකු ලෙස පුද්ගලයන්ට ආරෝපණය කරා. ඊජිප්තු පූජකවරුන්ට චාරිත්‍ර වාරිත්‍ර, මන්ත්‍ර, ඒ වගේම රෝගීන් සුව කරන්න, මරණින් මතු අපේ අනිත් ජීවිතයට යන ගමනේදී මලවුන්ගෙන් ආරක්ෂා වෙන්න, ඒ වගේම විශ්වයේ සමතුලිතව පවත්වා ගැනීමට මාත් කියන මැජික් සංකේත පිළිබඳව පුහුණුවක් ලබා දුන්නා. මැජික් කියන්නේ හිරු එළිය, ඒ වගේම නයිල් ගඟ වගේ සැබෑ විශ්වයේ තියෙන ස්වාභාවික කොටසක් විදිහට තමයි එදා සැලකුවේ. මෙසපොතේමියාව ගත්තොත්, ඒ කියන්නේ නූතන ඉරාකයේදී මැජික් දෙවියන් හා ආත්මයන් සමග සමීපව සම්බන්ධ විදිහට තමයි සැලකුවේ. මේ කාලේ මැටි පුවරු මගින් නපුරු ආත්මයන් දුරු කරන්න, ඒ වගේම රෝගවලට ප්‍රතිකාර කිරීමට, ඒ වගේම සටන්වලදී සාර්ථකත්වය සහතික කරන්න ඒවයේ ලියපු මන්ත්‍ර භාවිතා කරා. පූජකයන් සහ ඉන්ද්‍රජාලිකයන් බොහෝ විට එකට වැඩ කරා. මන්ත්‍ර, පූජා වගේ දේවල් වලින් සැකසුණු සංකීර්ණ චාරිත්‍ර වාරිත්‍ර මේ දවස්වල ඉටු කරා. ඒ වගේම පුරාණ ග්‍රීසිය සහ රෝමය, පයිතගරස් සහ ප්ලේටෝ වැනි ග්‍රීක දාර්ශනිකයන් සැඟවුණු බලවේග සහ විශ්වීය පිළිවෙල සාකච්ඡා කළපු මනෝවිද්‍යාඥයෝ, ඒ වගේම මනෝදාර්ශනිකයෝ වුණා. ඒ කට්ටිය තමයි මේ අద్භූත හා ඉන්ද්‍රජාලික චින්තනයට අඩිතාලම දැම්මේ. මේ අතර සාමාන්‍ය ජනයා ප්‍රේමයට අදාළ මන්ත්‍ර, ඒ වගේම ශාප කිරීම වලට අදාළ පුවරු, ඒ වගේම පේන කීමේ ක්‍රම, අන්න ඒ වගේ ජනගත මැජික් ප්‍රගුණ කළා. මේ අතර රෝමයේ ඉන්ද්‍රජාලික භාවිතයන් දැඩි ලෙස පුළුල්ව පැතිර ගියා. රෝමයේ මිනිස්සු මැජික් වැළඳගෙන ඒවෙන් වෙච්ච දේවල් එක්ක බියටපත් වුණා. ඒක නිසා රෝම රජය මැජික් තහනම් කරන්නත් කටයුතු කළා. විශේෂයෙන්ම දේශපාලන අධිකාරියට මැජික් තර්ජනයක් වෙන අවස්ථාවල, අන්න ඒ අවස්ථාවල තමයි මැජික් තහනම් කරේ ගොඩක් වෙලාවට. එතකොට මේ මධ්‍යතන යුගයේදී මැජික් ගොඩක් වෙලාවට පාපකාරී දෙයක් විදියට සැලකුවා. විශේෂයෙන්ම ක්‍රිස්තියානි යුරෝපයේ මැජික් බොහෝ භයානක සහ පාපකාරී දෙයක් විදියට සැලකුවා.
කතෝලික පල්ලිය මේ දෙවියන් වහන්සේගේ දිව්‍ය ප්‍රාතිහාරයන් ඒ වගේම මැජික් යක්ෂයාගෙන් පැමිණෙන බවට ගොඩක් ලොකු විශ්වාසයක් දැරුවා. ඒක නිසා සියවස් ගණනාවක් පුරා මැජික් පිළිබඳ සැක කරමින් මායාකාරයන් දඩයම් කරන්න පටන් ගත්තා. ඒ වගේම මායා කරපු අනෙක් පුද්ගලයන්ට චෝදනා දහස් ගණනක් එකතු කළා. ඒ කට්ටියට මරණ දඬුවම නියම කරා. හැබැයි මේ මරණ දඬුවමට පත්වුණු ගොඩක් අය ඇත්තටම මැජික් කාරයෝ නෙමෙයි. ඒ කට්ටිය සාම්ප්‍රදායික සුව කරන්නන් නැත්නම් වින්නබු මාතාවන් සහ ඖෂධ වේදීන් වුණා. ජ්‍යොතිෂ වගේ දේවල් වලට දඬුවම් කරා. හැබැයි ඇතැම් මායා අධ්‍යයනයන්ට මේ කාලේ ගරු කරා. ඒ වගේම මේ කාලේ තිබිච්ච මැජික් නූතන රසායන විද්‍යාව තාරකා විද්‍යාව වගේ විෂයන් පටන් ගන්න අඩිතාලම දාන්න උපකාර වුණා. අපි දැන් බලමු පුනරුදය. එහෙම නැත්නම් මැජික් වල පුනර්ජීවනයට හේතු වෙච්ච කාරණා මොනවද කියලා. විශේෂයෙන්ම 14 ඉඳලා 17 වෙනි සියවසේ දක්වා තමයි මේ මැජික් වල පුනරුදය පටන් ගත්තේ. මෙන්න මේ සියවස් වලදී පුරාණ මැජික් සම්ප්‍රදායන් වලට නැවත ඉපදීමක් ඇති කරා. චින්තකයන් මේ මැජික් කියන දේ මිත්‍යා විශ්වාස වලින් වෙන් කරලා තෝරලා ගන්න පටන් ගත්තා. එතකොට ඒක සත්‍ය සහ ප්‍රඥාව සඳහා වූ දර්ශනයක් විදිහට වුන් දකින්න පටන් ගත්තා. ඉංග්‍රීසි ගණිතඥයෙකු, ජ්‍යොතිෂවේදියෙකු සහ පළවන එලිසබෙත් රජුගේ උපදේශකයෙක් වෙච්ච ජෝන් ඩී ඇල්කෙමිය හදාarලා අද්භූත භාෂාවක් කරහා දේවදූතයන් සමග sannivedanaya කරන්න උත්සාහ කළා. මැජික් සැඟවුණු දැනුම ආධ්‍යාත්මිකත්වයේ සහ මිනිසුන්ට සාමාන්‍ය සීමාවන් ඉක්මවා යා හැකි බවට විශ්වාසය මෙන්න මේ කාලේ තමයි පටන් ගත්තේ. මේ කාලේ මුද්‍රණ යන්ත්‍රයේ සොයා ගැනීම ඉන්ද්‍රජාලික පොත්පත් ලෝකේ පුරා ව්‍යාප්ත කරන්න බොහෝ සෙයින් උපකාරී වුණා. අදටත් මේ පොත් බොහොමයක් විවිධ පුද්ගලයන් අතරේ ජනප්‍රියයි. අපි බලමු 19 වන සහ 20 වෙනි සියවස් වල මැජික් වල කොහොමද ව්‍යාප්තිය වුණේ කියලා. මේ කාලෙදී නව ව්‍යාපාර සහ গুপ্তවාදය කාර්මික යුගයේදී මැජික් මරා දමන්න සමත් වුණේ නැහැ. ඒක වර්ධනය කරන්න සමත් වුණා. විද්‍යාව ඉහළයත්ම ආධ්‍යාත්මිකවාදය එහෙම නැත්නම් මලවුන් එක්ක sannivedanaya කිරීම දේවධර්ම විද්‍යාව සහ අපි මේ කියන গুপ্ত සමාජ විද්‍යාවන් කෙරෙහි නව උනන්දුවක් ඇති වුණා. එතකොට මේකෙදී පුරාණ ඊජිප්තුව, යුදෙව්, ක්‍රිස්තියානි ඒ වගේම නැගෙනහිර දර්ශන ඉන්ද්‍රජාලිකයන් ඒකාබද්ධ වෙන්න පටන් ගත්තා. ඒ වගේම ස්වභාව ධර්ම වන්දනාව සහ පුරාණ මායා කර්මයේ මත පදනම් වෙච්ච නූතන මිත්‍යා දෘෂ්ටික ආගමක් වෙච්ච වික්කා 20 වන සියවසේ මැද භාගයේදී ජෙරල් ගාඩ්නර් විසින් ආරම්භ කළා. ඒක ස්වභාව ධර්මයේ චක්‍ර සමරණ අතර චාරිත්‍ර වාරිත්‍ර මන්ත්‍ර සහ ඍතුමය උත්සව පවත්වනවා. ටැරෝ කියවීම නැත්නම් ක්‍රිස්ටල් හීලින් වගේ දේවල් මේ අපේ චක්‍ර සමතුලිත කරලා අපව සුව කරන්න ජනප්‍රියත්වයට පත් වුණා. මෙහිදී නැගෙනහිර ආධ්‍යාත්මික අදහස් බටහිර গুপ্ত සම්ප්‍රදායන් එක්ක මිශ්‍ර කිරීමක් සිදු වුණා. අපි දැන් බලමු නූතන ලෝකයේදී තාමත් මැජික් කියන දේ අඛණ්ඩව පරිණාමය වෙලා තියෙනවා. සමහරුන්ට ඒක ආධ්‍යාත්මික ලෝකයක් එක්ක සම්බන්ධ වෙන්න මාර්ගයක්. අනෙක් අතට ඒක සංකේතාත්මකයි. අපේ අවිඥානික මනස එහෙම නැත්නම් යටිහිත ගවේෂණය කරන්න, එහෙම නැත්නම් අපේ පුද්ගලික පරිවර්තනයක් ඇති කරන්න දැනටත් මේ ආධ්‍යාත්මික මැජික් කියන දේ නොඑක් සංස්කෘතීන් වල නොඑක් මිනිසුන් අතර භාවිතා වෙනවා. ඒ වගේම වර්තමානයේදී සමාජ මාධ්‍ය, පොත්පත් ලොව පුරා මේ ඉන්ද්‍රජාලික භාවිත ව්‍යාප්ත කිරීමට උපකාර වෙලා තියෙනවා. නූතන මායාකාරයන්
මනෝවිද්‍යාඥයන් ඒ වගේම ශක්ති භාවිතයෙන් සුව කරන්නන් එනර්ජි හීලර්ස්ලා බොහෝ විට මේ සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර මනෝවිද්‍යාව වගේ විෂයන් ඒ වගේම ක්වොන්ටම් ෆිසික්ස් වගේ විෂයන් එක්ක මිශ්‍ර කරනවා. සමහරු මේ දේවල් ගැන විශ්වාස කරේ නැති වුණත් බොහෝ දෙනෙක් මේ ඉන්ද්‍රජාලික පිළිවිත් ගැන විශ්වාස කරනවා. විශේෂයෙන්ම තමන්ගේ ලෙඩ රෝග සුව කරන්න ඒ වගේම ආරක්ෂා වෙන්න මේවා භාවිත කරනවා. හැබැයි දැන් මැජික් කියන දේ අద్భుත දෙයක් ලෙස සලකන්නේ ටිකක් අඩු විදිහට. අපේ අභ්‍යන්තර සංවර්ධනය ඇති කරගන්න පුළුවන් සාමාන්‍ය දෙයක් විදිහට තමයි වර්තමානයේදී ඒක තහවුරු වෙන්නේ. පුරාණ දේවාලවල ඉඳලා වර්තමානයේ ටික්ටොක් මන්ත්‍ර දක්වාම මේ මැජික් කියන දේ නොනවසී තියෙන්නේ ඒක අපේ ආත්මයට කතා කරන හින්දා. මේ සැබෑ මැජික් කියන්නේ ඇත්තටම බෙහෙත් ගැනවත් නැත්නම් මන්ත්‍ර ගැනවත් පමණක් නෙමෙයි. ඒක විශ්වාසය, අභිප්‍රාය සහ අර්ථය සඳහා අකාලික ගවේෂණයක් ගැන. ඉතින් ඔබ කවදා හරි ඉන්ද්‍රජාලික හෝ පැහැදිලි කරන්න බැරි දෙයක් අත්විඳලා තියනවද? තියනවා නම් කමෙන්ට් එකකින් දන්වන්න. ඒ වගේම පුරාණ සහ නූතන මැජික් ගැන ඔයාගේ අදහස් මොනවද? අපට කියන්න. අලුත්ම වීඩියෝ එකකින් නැවත හමු වෙනකන් ඔයාලා හැම දිනාටම සුබ දවසක් වේවා.